ඔයාලන්නද සුපිරි වීර චිත්‍රපටිවල නීතිරීති ඔක්කොම කඩලා සිනමාව වෙනස්ම මගකට යොමු කරපු ලෝගන් චිත්‍රපටය නිර්මාණය වුණේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි සුපිරි වීර චිත්‍රපටයක දකින්නේ ලෝකය බේරගන්න දඟලන අමරණීය වීරයන්ව. හැබැයි ලෝගන් මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළා. අධ්‍යක්ෂක ජේම්ස් මෑන්ගෝල්ඩ් මේක නිර්මාණය කළේ නියෝ වෙස්ටර්න් කියන සිනමා ශෛලීන්. මෙතනදී වුල්වරින් කියන්නේ අමරණීය කෙනෙක් නෙමෙයි. ඔහු දිනපතා Tamanගේ ශරීරයේ ඇතිවෙන වේදනාව සහ වයස්ගත වීමත් එක්ක සටන් කරන අසරණ මිනිහෙක්. තාක්ෂණිකව ගත්තොත් ලෝගන් චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි එහි තියෙන රෝ එහෙම නැත්නම් අමු ස්වභාවය. බොහෝ චිත්‍රපටවල වුල්වරින්ගේ නිය පෙන්වන්නේ පරිගණක මෘදුකාංග මගින්. නමුත් ලෝගන් චිත්‍රපටයේදී ඔවුන් භාවිතා කළේ ප්‍රැක්ටිකල් එෆෙක්ට්ස්. ඒ කියන්නේ රංගපාන ශිල්පියාගේ අතට සවි කරපු සැබෑම ලෝහ නිය ආකෘති හෝ ඇඳුමට උඩින් සවි කරන ලද විශේෂ යාන්ත්‍රික උපකරණයක් භාවිතා කළා. මේ නිසා නිය අතින් එළියට එන දර්ශනවලදී ඒ වාගේ පවතින බර සහ සැබෑ ලෝහමය ඔපය ප්‍රේක්ෂකයාට තදින්ම දැනෙනවා. මේ ඉතාමත් යථාර්ථවාදී වේදනාබර අත්දැකීමක් වුණා. මේ චිත්‍රපටයේ වර්ණ භාවිතය හෙවත් කලර් ග්‍රේඩින්ග්ස් ගැන කතා නොකරම බෑ. මුළු චිත්‍රපටයේ පුරාම දකින්න ලැබෙන්නේ වියලි මලානික වර්ණ භාවිතයක්. එනම් ඩිසැචුරේටඩ් එර්ත් ටෝන්ස් ලෝගන්ගේ මානසිකත්වය අපූර්වට නිර්මාණය කරනවා. ඒ වගේම සංගීතය සහ ශබ්ද නිර්මාණයත් ඉතාමත් සරලයි. පසුබිම් සංගීතයට වඩා වටපිටාවේ ඇහෙන ස්වභාවික ශබ්දවලට මෙහි වැඩි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. ලෝරා හෙවත් X23 ලෙස රඟපෑ ඩැෆ්නි කීන්ගේ රංගනය ලෝගන්ගේ මේ අපූරු ගමනට ලොකු ආලෝකයක් වුණා. ලෝගන් කියන්නේ හුදෙක් සටන් කරන වීරයෙක් නෙමෙයි. ඔහු Tamanගේ අතීතයෙන් මිදෙන්න හදන අන්තිමේදී ආරක්ෂකයෙක් විදියට නැගී සිටින මිනිහෙක්.